ආයිබෝවන් ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ SL chat box අපේ YouTube නාලිකාවත් සමග. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් හොයපු දෙයක් ගැන. ඒ තමයි ඔයගොල්ලෝ WhatsApp ගොඩක් අය පාවිච්චි කරනවා. ඉතින් මේ WhatsApp එකේ ඔයගොල්ලන්ටත් ඇවිල්ලා ඇති. ඒ කියන්නේ වෙනත් අයගේ contact list එකේ නැති අයගෙන් විවිධ calls එනවා වෙන්න පුළුවන්, විවිධ message එනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ links click කරන්න group වලට add වෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් ඔයාට ඔයාගේ එදිනෙදා වැඩවලට කරදරයක් වෙන විදිහට මේ WhatsApp එකෙන් ඔයගොල්ලන්ට මැසේජස් එනවා ඇති. ඉතින් මේක නැති කරගන්න නැත්නම් මේක කොහොමද නවත්ත ගන්න කියන එක තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් වැඩි කතා බහක් නැතුව අද වීඩියෝ එකට යමු. හරියන්න මේ වැඩේ කරගන්න ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන්ගේ WhatsApp එක account එක ඕපන් කරගන්න ඕන. ඔයගොල්ලන්ගේ business එකක් වෙන්න පුළුවන්, නැත්නම් private WhatsApp account එකක් වෙන්න පුළුවන්. ඒක ඕපන් කරගන්න. ඒක ගියාට පස්සේ ඔයගොල්ලෝ මෙතන උඩම ඔයගොල්ලන්ගේ option වල දකුණු පැත්තේ උඩම තිත් තුනක් තියෙන ඒක උඩ click කරන්න. ඒක ඔබලා ඒකේ යන්න setting කියන option එකට. එහෙම ගිහින් යන්න මෙන්න මෙතන තියෙනවා privacy කියලා option එකක්. ඒකට යන්න. එතන ගිහිල්ලා ඔයගොල්ලෝ ටිකක් ඒක පල්ලෙහාට යන්න. පල්ලෙහාට යද්දී ඔයගොල්ලන්ට තියෙනවා මෙතන ඔප්ෂන් එක calls කියන එක. මෙතන calls එක ඔයගොල්ලන්ට එන calls silence කරන්න පුළුවන්. මෙතනින්ම මෙතන ඔප්ෂන් එකක් තියෙනවා. ඔප්ෂන් එකේ මේක තියෙනවා silence unknown callers කියලා. කියන්නේ ඔයගොල්ලන්ගේ list එකේ නැති, ඒ කියන්නේ contact list එකේ නැති numbers වලින් එන call මෙතන ටික් එක දැම්මම මෙතනින් ඒ call තවදුරටත් එන එක නවතිනවා. නැත්නම් ඔයගොල්ලන්ට මේක අයින් කරලා මෙතන ඒ ඔප්ෂන් එකෙන් හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තවදුරටත් පල්ලෙහාට ගිහලා මෙතන ඔයගොල්ලන් තියෙනවා අන්තිමටම privacy checkup කියලා ඔප්ෂන් එකක්. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔප්ෂන් කිහිපයක් පෙන්නනවා. මේක ඔයගොල්ලන් privacy එක මේ අලුත් update එකත් එක්ක ලැබිච්ච දේවල් ටිකක් privacy එක තවදුරටත් වැඩි කරන්න WhatsApp වලින් හඳුන්වා දීපු අලුත් update එකක්. මේකේ අප්ඩේට් කිහිපයක් තියෙනවා. මේක මම උඩම තියෙන choose who can contact you කියලා. ඒක යන්න ඒකේ ඔප්ෂන් එකට. ඊට පස්සේ එතන තියෙනවා මෙන්න මෙතන තව ඔප්ෂන් තුනක්. මේ ඔප්ෂන් තුනේ මොනවද තියෙන එක මම කියන්නම්. ඒකේ පළවෙනිම තියෙන groups කියලා එකක්. එතකොට මේකෙදි තියෙනවා ඒක ක්ලික් කරාට පස්සේ එතකොට ඔයාට ඔයාව වෙන කෙනෙක් ගෲප් එකට ඇඩ් කරන්න පුළුවන් කාටද ඔයා contact list එකේ ඉන්න අයටද එහෙම නැත්නම් එහෙම හැමෝටම ඕන කෙනෙක්ට ඔයාව වෙන ගෲප් එකකට ඇඩ් කරන්න පුළුවන්ද කියන එක මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම ඔයා මෙතන my contact විතරක් දුන්නොත් ඔයා contact list එකේ ඉන්න අයට විතරයි ඔයාව ඒගොල්ලන්ගේ ගෲප් එකකට අලුතෙන් community එකකට හෝ group එකකට ඇඩ් කරන්න පුළුවන්. ඒ එක ඔප්ෂන් එකක්. ඒකත් අනිවාර්යයෙන්ම හදාගන්න. ඊට පස්සේ back යන්න. ඊට පස්සේ යන්න මෙන්න මෙතන අපිට අවශ්‍ය දේ silence unknown callers කියලා දෙවෙනි ඔප්ෂන් එක තියෙනවා. ඒක click කරන්න. ඒක තියෙනවා අර කලින් තිබ්බ ඔප්ෂන් එක මෙතන ආයෙත් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන් contact list එකේ නැති numbers වලින් එන calls මෙතනින් block කරලා නවත්තන්න පුළුවන්. ඒක ටික් එක දාන්න. එතකොට ඔයගොල්ලන් වෙන numbers වලින් එන unknown numbers වලින් එන WhatsApp calls ඔයගොල්ලන්ට එන්නේ නැහැ මේකෙදි. එහා යන්න back යන්න. ඊට පස්සේ මෙතන block කරන්න පුළුවන්. එහෙම තියෙන numbers තියෙනවා. ඔයගොල්ලෝ මෙතන add කරලා එහෙම block කරන්න තියෙන contacts තියෙනවා නම් මෙතනින් block කරන්න පුළුවන්. ඔය ඔප්ෂන් තුන තමයි. ඕකෙන් ඔයගලන්ට මේ ඔප්ෂන් වලින් පුළුවන් ඔයගලන්ට දැන්ට තියෙන ප්‍රයිවසි එක වැඩි කරගන්න. ඒ වගේම මේකෙන් ඔයගලන්ට කරදරකාරී වෙන විදිහට ඔයගලන්ට මැසේජ් එන එක, කෝල්ස් ගන්න එක තව කෙනෙක් නවත්ත ගන්න පුළුවන්. ඊට හරියන්නේ. ඉතින් ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා හිතනවා මේ වීඩියෝ එකෙන්. අද ඔයගලන්ගේ මේ ප්‍රයිවසි එක WhatsApp එකේ ප්‍රයිවසි එක වැඩි කරගන්නේ විදිහක් ඔයගොල්ලන් අනවශ්‍ය chat වලින් වැළකෙන්න කොහොමද කියන එක ගැන අද වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරගන්න. ඒ වගේම වීඩියෝ හොඳ නම් ලයික් කරන්න කියලා මතක් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ අපේ YouTube නාලිකාවට අලුත් නම් subscribe කරන්න කියලාත් ඒ වගේම යාළුවන්ට දැනගන්න වීඩියෝ එක share කරන්න කියලාත් මතක් කරන්න. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා.